ගුරුවරුන්ට අභියෝග කළ එරික් ෆෙන්මන්. එරික් කියන්නේ ඉස්කෝලේ යන්න ගෙන ගන්න කිසිම ආසාවක් තිබුණ නැති ළමයෙක්. දවසක් එයා ගුරුවරයෙක් එයාට වැල්ලා තියෙනවා උඹට කවදාකවත් හරියන්නේ නැහැ. ලොකු නම මැක්ඩොනල්ඩ් එකේ පිගන්න හොදන තමයි වෙන්නේ කියලා. මේ කතාවෙන් තරහා ගිය එරික් වයස අවුරුදු 12දී එයාගේ අම්මයි තාත්තා එක්ක පොඩි ඔට්ටුවක් හැදුවා. මම වයස 18 වෙද්දි ඊට පස්සේ වුණොත් මම කොලෙජ් යන්නේ නැහැ කියන එක තමයි ඒ ඔට්ටුව. 2011 අවුරුද්දේ එයාගේ ආච්චිගෙන් එරික්ට ඩොලර් 10ක තෑග්ගක් ලැබුණා. එරික් කළේ මේ සල්ලි වලින් ඒ කාලේ කවුරුත් වැඩි ගණන් ගත්තේ නැති බිට්කොයින් නිදී ගත්ත එකකට. ඒ කාලේ බිට්කොයින් එකේ වටිනාකම ඩොලර් 12යි. කාලයත් එක්ක බිට්කොයින් ගැන ලෝකෙම කතා කරන්න පටන් ගත්තා. ඊළ ආසල්සට නැග්ගා. එරික් එයාගේ බිට්කොයින් ටිකක් විකුණලා වයස 15 දී එයාගේම කියලා අධ්‍යාපනික සමාගමක් පටන් ගත්තා. පස්සේ කාලෙක ඒක විකුණලා ආයෙත් බිට්කොයින් 300ක් ගත්තා. වයස 18 වෙද්දි බිට්කොයින් වල මිල කොච්චර ඉහළ ගියද කිව්වොත් එරික්ට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක වත්කමක් තිබුණා. අම්මයි තාත්තා එක්ක දාපු ඔට්ටුව එයා දිනුවා. ඒ නිසා එයාට ආයෙ ඉස්කෝලේ යන්න ඕනෙත් නැහැ.